ඉතින් ඔන්න අදත් වෙලාව සාදරයෙන් පිළිගන්නවා NTip එකේ channel එකට. ඉතින් මේකට කලින් මම වීඩියෝ එකකදී පොරොන්දු වුණා වලට මතකයි අනිවාර්යෙන් ගේනවා කියලා මේ 80+ rating එක ගැන වීඩියෝ එක. ඉතින් ඔන්න ඒ පොරොන්දු අද ඉෂ්ට කරලා තියෙනවා. මොකද්ද මේ 80+ rating එක කියන්නේ? 80+ white, bronze, silver කියයි කතා ගොඩයි. මමත් මේව එකක් පාවිච්චි කරලා තිනවා. මගේ අත්දැකීම කොහොමද? ඒකත් මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකේදී අද බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ 80+ certification එක කියලා කියන්නේ? ඒ කියන්නේ 80ට වඩා වැඩි කියන එකනේ මෙතනින් මේ අදහස් වෙන්නේ. ඇත්තට මොනවද මේ 80ට වඩා වැඩියෙන් තියෙන්නේ? ඉතින් අපි සරලවම කිව්වොත් එහෙම ඔයාගේ power supply unit එක PSU එක කොච්චරක් කාර්යක්ෂමද කියන එක තමයි මේකෙන් මේ සරලවම අදහස් වෙන්නේ. ෂොප් වල අපිට බලා ගන්න පුළුවන් වෙනවනේ එක එක බඩු බාහිරා දින ඒ වගේත් ඔය ගහලා තියෙන SLS ISO අර මම කලින් කිව්වා වගේ අන්‍ය වගේ සහතිකයක් තමයි ඇත්තටම කිව්වොත් මේ 80+ කියලා කියන්නේ. ඉතින් මේකෙත් අපිට එක එක versions බලා ගන්න පුළුවන්. මෙහෙම කිව්වොත් මම හිතන වලට ගොඩක් තියෙනවා. ඉතින් අපේ ගෙදරට එනවා කරන්ට් එක. ඒ ගෙදරට එන කරන්ට් එක කියන්නේ විදුලි බල මණ්ඩලයෙන් අපිට එනවා AC කරන්ට් එක. එහෙම නැත්නම් alternating current. ඉතින් මේ ගෙදරට එන AC කරන්ට් එක අපිට කෙලින්ම අපේ තියෙන කම්පියුටරේට දෙන්න පුළුවන්. හැබැයි දුන්නට ඕක ඇතුළේදී පොඩි කන්වර්ට් එකක්. එහෙම නැත්නම් පරිවර්තන ක්‍රියාවලියකට ලක් වෙලා තමයි ඔයාගේ තියෙන මදර්බෝඩ් එකට, එතකොට hard disk එකට, processor එකට, එතකොට විශේෂයෙන් VG card එකට අන්න ඒ වගේ දේවල් වලට බෙදිලා යන්නේ පොඩි කන්වර්ට් වීමක් වෙලා. ඒ කියන්නේ DC විදියට කන්වර්ට් වෙලා තමයි ඒවට යන්නේ. මේ ක්‍රියාවලියේදී යම් කිසි දෙයක් වෙනවා. එතකොට උදාහරණයක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් වොට් 100ක් ගත්තා කියලා කියන්නකෝ. කරන්ට් එක බිත්තියෙන් ගන්නවා ඔන්න වොට් 100ක්. ඊට පස්සේ මේක කන්වර්ට් වෙලා DC වෙලා ඇතුළට යනකොට යන්නේ 80යි. මොකක්ද ඒ උනේ? එතකොට අර විස්තර මොකක්ද උනේ? අන්න අර පරිවර්තන ක්‍රියාවලියේදී කන්වර්ට් වෙනකොට පරිවර්තන ක්‍රියාවලිය කියවට සමහර කාට තේරෙන්නේ නැහැ. මොකද සමහර ඒුන්ට අපිට සිංහලට වඩා ඉංග්‍රීසි පුළුවන් යා එහෙම කේස් එකක් තියෙනවා. ඉතින් කන්වර්ට් වෙනවා. කන්වර්ට් වෙනකොට ඔන්න ඔය කන්වර්ට් වෙන ක්‍රියාවලිය තමයි මෙන්න මේ 20ක් තාපයේ විදියට නැති වෙලා යනවා. මොකද අපි සාමාන්‍යයෙන් මොනවා හරි වැඩක් කරනකොට ඒවා රත් වෙනවා. ඔයාලා දන්නවනේ. කන්වර්ට් වෙනකොට තමයි මේ 120ක් නැති වෙලා යන්නේ. 80+ රේටින් එක ගත්තොත් එහෙම ඔන්න ඔය කාරණේ තමයි සරලවම වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ කම්පියුටරේ power supply එකට කොච්චරක් කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන්ද කියන එක තමයි මේකෙදි මේ අදහස් වෙන්නේ. ඉතින් power supply එකකින් මොනවද වෙන්නේ? ඕක ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ඕන අයට power supply ගැන වීඩියෝ එකක් කරා. ඒක ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඒකෙදි මම වැඩිදුර තොරතුරු මේක ගැන කිව්වා. ඉතින් ඒක කැමති අයට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ efficiency එක එහෙමත් නැත්නම් මේ කාර්යක්ෂමතාවය කියන එක අපිට වැදගත් වෙනවද? ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. ඔව්. අර අපතේ යන ප්‍රමාණය මේ power supply වල අඩුයි. මොකද 80ක් දෙන්න පුළුවන් නේ 20ක් අපතේ ගියාට නේ. හැබැයි බාල power supply එකක් ගත්තොත් මොකද වෙන්නේ? මම කලින් කිව්වා වගේ ඒකේ ටිකක් කාර්යක්ෂමතාවය මේ වගේ අඩුයි. පළවෙනි වාසිය කරන්ට් බිල ඔන්න පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. මහා ලොකු ප්‍රමාණයක් නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. තාපය මේ වගේ අඩුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ හොඳ කූලින් එකක් තියෙනවා. ඔයාගේ ඩිවයිස් වලටත් මේක ගොඩක් හොඳයි. ඔන්න දෙවෙනි වාසිය. ප්‍රධානම වාසිය වෙන්නේ මේ වගේ මොකද්ද? ඔයාට හොඳ ස්ටේබල් power එකක් දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව. 80+ රේටින් එකේ එක එක වර්ග තියෙනවා නේ. ඔයාලා දැකලා ඇති. සාමාන්‍යයෙන් අපි ෂොප් එකකට ගියොත් එහෙම එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා නේ. එක එක වොට් ප්‍රමාණ වලින් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ 80+ රේටින් එකක් ගත්තොත් එහෙම එක එක විදිහට තියෙනවා. ඉතින් ඔයාලට මෙතන මම පොඩි වගුවක් හදලා තියෙනවා. මේකෙදි ඔයාලට පේනවා ඇති රේටින් කියලා වම් අත පැත්තෙම තියෙනවා 80+ එකේ වර්ග. අඩු එකේ ඉඳන් වැඩි එක දක්වා. white, bronze, silver අන්න ඒ විදිහට. ඊට පස්සේ මෙතන තියෙනවා ඊළඟ තීරුව කම්පියුටරේට 120ක් වැටුනහම ලෝඩ් එක. ඊට පස්සේ තීරුව තියෙනවා කහ පාටින් වලට පේනවා. ඒක කම්පියුටරේට 50ක වගේ ලෝඩ් එකක් වැටුනහම සහ අන්තිම එකේ තියෙනවා 100ක් ලෝඩ් එක වැටුනහම කොහොමද මේක වැඩ කරන්නේ කියලා. කොහොමද මේකේ කාර්යක්ෂමතාවය තමයි මේ 100ට ගාණක් විදිහට percentage එකක් විදිහට මේ දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අඩුම එක 80+ white එක ගත්තොත් එහෙම එයා 20දිත් 80යි 50දිත් එහෙමයි 100දිත් එහෙමයි. තුනේම එයා 80ක් විතර තමයි. ඊට පස්සේ ආ බ්‍රොන්ස් එකට ගියොත් එහෙම පේනවා ඒකේ 120දී 82යි. ඊට පස්සේ 50දී 85ක් විතර ඔන්න වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙ 100ක් විතර යනකොට ආයෙ මේක අඩු වෙනවා. ඊට පස්සේ අපි සිල්වර් එක ගත්තොත් එහෙම මේකෙත් 85ක් තියෙනවා 20දී. මේකෙදි 88ක් විතර යා වැඩ කරනවා. ඊට පස්සේ ආයෙත් 85ට වහිනවා. එතකොට මේ විදිහට වල බලාන එනකොට හැම එකේම පේනවා ඇති මේ 120 එකම වගේ තමයි ඒටි චුට්ටක් එහෙම වෙනවා. හුඟක් වෙලාවට මේ 100ට 100 ලෝඩ් එක ගියත්. හැබැයි හොඳටම වැඩ කරන්නේ මොකේද ගත්තොත් එහෙම මේ 150 ලෝඩ් එකේ තමයි මේක හොඳටම වැඩ කරන්නේ. 100%ක්ම අපිට මේකේ කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න බෑ. ඉතින් මොනවා කරත් අපිට මේ සර්කිට් වලට එතකොට එකේ කන්වර්ට් වෙනකොට
හැම දෙයක් අස්සෙම ওই කරන්ට් එහෙම පරිවර්තනය වෙවි යනකොට මේ පවර් එක කොහෙන් හරි ලොස් වෙලා යනවා චින්ති චුට්ටක්. ඉතින් හිතන්නකෝ අපි ගොඩාක් පවර් එක තියෙන පවර් සප්ලයි එකක් ගත්තා කියලා අපේ කම්පියුටරේට වඩා වැඩි ගොඩාක් ලොකු කරන්ට් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු පවර් සප්ලයි එකකට අපි ගියොත් එහෙම ඒකෙදි අපිට 120ක් වගේ පාවිච්චි වුණොත් එහෙම එතකොට හිතන්නකෝ කොච්චර අඩුවෙන්ද වැඩ කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි කම්පියුටරේට හරියන ප්‍රමාණයට වඩා ටිකක් විතර වැඩියෙන් එකක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 50 වගේ ලෝඩ් එක ගියත් එයා හොඳටම වැඩ කරනවා අපිට බලා ගන්න පුළුවන්. කොහොමද සාමාන්‍යයෙන් ඔයාගේ කම්පියුටරේ තියෙන කැලරි ටික දීලා කැලරි ටික අපි දුන්නා පස්සේ එයා ලස්සනට මෙන්න මේ වගේ පවර් සප්ලයි යුනිට් එකකට යන්න කියලා දෙනවා. ඉතින් අන්නේ වීඩියෝ එක ඔයාලා බලලා නැත්නම් ඔයාලට ඒකත් දැන් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් අයියගොර ඔබලා. ඔන්න උතන ලිස්ට් එකක් දැන් හැදෙනවා ඈ. ඊව ඔයාලට බැලුවොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මම නම් දන්නේ නැහැ ඉතින්. කැමති අයට බලන්න පුළුවන් කියලා. මම ගත්ත පවර් සප්ලයි එක ඔයාලට මතක ඇති මාත් එක්ක ඉඳ මුල් කාලේ නම් ඉඳපු ඩයල් යන්න ඕන. මේකේ අන්බොක්සින් වීඩියෝ එකත් ඔයාලට ඕන නම් දැන් ගිහලා බලන්න පුළුවන් මෙතනින්. ඒකත් ඔය අයියා ඇති. ඉතින් මගේ මීට කලින් තිබ්බ PC build එක කරනකොට මම පාවිච්චි කරේ හදිස්සියට ඒ වෙලාවේ මම ළඟ තිබ්බ පරණ පවර් සප්ලයි එක. ඉතින් කොහොම ග්‍රැෆික් කාඩ් එකම ගහලා ටික කාලයක් පාවිච්චි කරගෙන යනකොට එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනා. පවර් සප්ලයි වල එක එක ගැටලු ආවා කාලෙන් කාලට. මොකද මේවා යූස් පවර් සප්ලයි නේ. හැබැයි ඒක මගේ තිබ්බේ يعني යූස් එකත් 80+ යූස් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් මම වොට් 600 550 වගේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ ඒ වගේ මට එක එක දෝෂ ආවා. සමහරක් කාලවලදී මට බ්ලූ ස්ක්‍රීන් වගේ දේවල් ඇවිල්ලා තියෙනවා. මට හදිස්සියට පාවිච්චි කරන්න උනේ මගේ පරණ පවර් සප්ලයි එක. සාමාන්‍යයෙන් අලුත් PC build එකක් කරන ඔයාලා ඒ වගේ දෙයක් කරන්න අවශ්‍ය නැහැ. අනිවාර්යෙන් අලුත් පවර් සප්ලයි එකට යන්න ඕන. සමහරක් වෙලාවට හાર્ඩ් එකට වගේ එක එක හරියට වෝල්ටේජ් එක යන්නේ නැතුණන් පස්සේ අර හાર્ඩ් එක එක ප්‍රශ්න වලට ආවා. ඔය වගේ එක එක ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා මට. ඉතින් දැන් මම මේක පාවිච්චි කරන්න අරගෙන දැන් අවුරුදු 3ක් විතර වෙනවා. ඒ කාලේන මම මේක ගත්ත සාමාන්‍යයෙන් 12කට වගේ. දැන් කියන්නේ දැන් නම් මේක ටිකක් ගණන්. ඔයාලට මේ වගේ සප්ලයි එකකට යනකොට ඇත්තටම කිව්වොත් එහෙම ප්‍රශ්නයක් නැතුව වගේ ප්‍රශ්න කෝටියක් විසඳ ගන්න පුළුවන්. අපිට සාමාන්‍ය ලොකු පවර් සප්ලයි එකකට යන එක හොඳයි. ඉතින් මේ වැඩියෙන් එහෙම යන එකත් ප්‍රශ්නයක් නෙවෙයි. ලොකු තේරුමක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ පවර් සප්ලයි එකක් වෙලා ගන්නකොට ඔයාලට පේනවද දන්නේ මෙතන මේ 80+ බ්‍රොන්ස් කියලා මෙතන ගහලා ෆෑන් වල නොයිස් එකත් සාමාන්‍යයෙන් ගොඩක් අඩුයි. ඉතින් ප්‍රශ්න නැතුව ඔයාලට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ බ්‍රෑන්ඩඩ් පවර් සප්ලයි එකක් ගන්නවා. ඉතින් අපිට ඒකට මුදලක් වියදම් කරන්නම වෙනවා. ඉතින් ඔයා සාමාන්‍ය පවර් සප්ලයි ගොඩක් පාවිච්චි කරන වෙලේ මේ වගේ සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් පවර් සප්ලයි එකකට එහෙම නැත්නම් ඔයාලට ගන්නම බැරි නම් ඔයාලට යන්න පුළුවන් යූස් ඒ වගේ තියෙනවා ඔය 80+ රේටඩ් පවර් සප්ලයි. ඒත් එක්කම තමයි ඔය බාල පවර් සප්ලයි වලට යන්න එපා. මොකද ඒවට ගොඩාක් ඔයාලට වියදම් කරන්න වෙනවා. විශේෂයෙන් අලුත් PC build එකක් හදනවා නම් අනිවාර්යෙන් අලුත් එක්කටම යන්න බලන්න. ඉතින් අවසානට අපි සාරාංශයක් විදිහට කතා කරොත් එහෙම ඔයාගේ පවර් සප්ලයි එක කොච්චරක් කාර්යක්ෂමයිද කියන එක තමයි අපි මේ සර්ටිෆිකේට් එකෙන් කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ ගෙදර කරන්ට් එක ඔයා කම්පියුටරේට 100ක් ගන්නවා නම් හැබැයි ඔයාගේ ඇතුලේ කෑලි වලට දෙන්න පුළුවන් වෙන්නේ 80ක් වගේ ප්‍රමාණයක් 20ක් විතර මේ ක්‍රියාවලියේදී තාපයත් එක්ක අපිට පිට වෙලා යනවා. ඒ කියන්නේ නැති වෙලා යනවා. කරන්ට් බිල ඉතුරු වෙනවා. එතකොට හීට් එක වගේ දේවල් අඩුවෙන් පාවිච්චි වෙන්නේ. මේවට පාවිච්චි කරලා තියෙන ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වගේ දේවල් ගොඩක් හොඳ මට්ටමක තියෙන ඉඳලා ඔයාලට වැඩි කාලයක් මේවා පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ සර්ටිෆිකේෂන් එකේ තියෙන විදිහට 8+ රේටින් එක වැඩි වෙන්න ඔයාට කරන්ට් එක ඉතුරු කර ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ඔයාගේ විදුලි බිලත් ටිකක් ඉතුරු වෙනවා. ඔයා channel එකට අලුත් නම් අනිවාර්යෙන් subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි ඔයා අනිවාර්යෙන් game play live වගේ දේවල් බලන්න කැමති නම් අනිවාර්යෙන් channel එකත් එක්ක set වෙලා අපි live දෙක තුනක් වගේ දැම්මා. ඒවට සාර්ථකව අපේ set එක එකතු වුණා. ඉතින් ඒ වගේ අපිට ඔය ප්‍රශ්න ගැන කතා කරන්නත් පුළුවන්. තියෙන දේවල් දන්න විදිහට උදව් කරන්න පුළුවන්. ඉතින් live එකකදී. ඉතින් ඒවට set වෙලා ඉන්න. ඉතින් එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ